නමෝ බුද්දාය. පින්නතුනි අපි දැන් රැඳිලා ඉන්නේ ඇල්ල කුඹල්වෙල මහමෙවුනා භාවනාසුපි අපේ දන්සල පරිශ්‍රය ඇතුලේ. අපි දැන් සුළු මොහොතකින් පිටත් වෙනවා වැල්ලවාය බලා. ඒ වැල්ලවාය යන්න හේතුව තමයි ඔයාලා දන්නවා අපේ Facebook page එක බැලුවා නම් පහුගිය කාලේ අපේ දන්සලේ ස්වේච්ඡා කණ්ඩායමේ සමාජිකාවක් වෙලා හිටපු චමෝදි මල්ෂානි බණ්ඩාර කියන දියණිය අකුණුසැර වැදලා නැති වුණා අප්‍රේල් මාසේ 7 වෙනිදා. එතකොට ඒ දියණිය ජීවත් වෙලා හිටපු නිවසේ ඉදිකිරීම් කටයුතු අපි මේ දවස්වල සිද්ධ කරමින් ඉන්නවා. එතකොට අද දවසේ අපි ඒ නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය කරන වයරින් බඩු, ඒ වගේම තීන්ත, ඒ වගේම ඒ අනිත් අවශ්‍ය උපකරණ අරගෙන අපි අද වැල්ලවාය බලා පිටත් වෙනවා. ඒත් එක්කම අද දවසේ නිවසේ වැරන්ඩා එකේ කණු දැමීමේ කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ නිවස ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි වැල්ලවායට ගිහිල්ලා බලමු. ඒ නිවස ඉදිකිරීම් කටයුතු මේ වෙද්දි කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියලා. පින්නතුනි අපි දැන් කුඹල්වෙලෙන් පිටත් වෙලා වැල්ලවාය හඳපානාගල උල්කන්ද කියන මේ ගම්මානයට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති අපි මේ ඉදි කරන නිවස. එතකොට චමෝදි දුව නැති වුණේ අප්‍රේල් 7 වෙනිදා. ඉතින් ඒ දුව නැති වෙනකොට මේ නිවස තිබුණේ කපරාරු කරලා තිබුණේ නැහැ, නිකන් ගඩොල් බිත්ති තිබුණේ. ඒ වගේම ජනෙල් ඔක්කොම වහලා තිබුණේ ඉට රෙදි වලින්. එතකොට ඒ මුකුත් වැඩ කරලා තිබුණේ නැහැ. එතකොට අප්‍රේල් මාසේ අවසානයේ පස්සේ තමයි අපි මේ නිවසේ වැඩ කටයුතු ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ. ඒත් ඔයාලට පේනවා ඇති මේ වෙද්දි සම්පූර්ණයෙන්ම මේ නිවසේ කපරාරුව අවසන් කරලා තියෙනවා. ඊළඟට අද අපි මේ වරන්ඩ එකට කණු ටික දාන්න බිම සකස් කරනවා. ඒ කණු ටික දැන් මේ වෙද්දි අරන් ඇවිල්ලා තියෙනවා. අපි ගෙදර ඇතුළට ගිහිල්ලා බලමු ඇතුළේ මේ වෙනකොට කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා වැඩ කටයුතු වල. පින්වතුනි මේ වෙනකොට මේ නිවසේ සාලේ කොටසත් කුස්සිය කොටසත් අපි ටයිල් කරලා තියෙනවා. එතකොට සාලේ කොටසේ ටයිල් කිරීම සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඊළඟට මේ කාමරවල බිම සිමෙන්ති දාලා තිබුණ නැහැ. දැන් මේ වෙද්දි කොන්ක්‍රීට් කරලා සිමෙන්ති දාලා ඒ කටයුතුත් අවසන් කරලා තියෙනවා. නිවසේ කාමර 3ක් තියෙනවා. ඒ කාමර 3ම මේ වෙද්දි කොන්ක්‍රීට් දාලා රතු සිමෙන්ති මැදලා අවසන් කරලා තියෙනවා. අපි මේ ඉන්නේ කුස්සිය කොටසේ. ඒතර කුස්සිය කොටසෙත් ටයිල් කරලා තව කොටසක් ඉතුරුලා තියෙනවා. ඒත් එක්කම මේ පැන්ට්‍රි මේසේ මේකත් ටයිල් කරලා අවසන් කරලා තියෙනවා. එතකොට ගෙයි ඇතුළත ඉදිකිරීම් කටයුතු වල දැන් තියෙන්නේ තීන්ත ගාන එකත් වයරින් කරන එකත් ඊළඟට අවසාන ෆිනිෂින් එකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ වෙද්දි වැරන්ඩාවට වැරන්ඩ එක හදන එකට පස්පොරෝන එක අපේ දන්සලේ කණ්ඩායම සිද්ධ කරන විදිහ මේ. ඉතින් දැනට නිවසේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන නිසා යම්මලට යොම් පියුම් කටයුතු කරගන්න කුස්සියේ දැනට පහසුකම් නැහැ. ඉතින් ඒ නිසා తాවකාලිකව දැනට මේ කුස්සි කෑල්ලක් හදලා ඒකේ තමයි යොම් පියුම් කටයුතු කරන්නේ. ඊළඟට මේ පැත්තේ බාත්රූම් එකේ කටයුතු ඉදිකිරීම් කටයුතු වෙන්නේ. අපි බලමු මේ කොයි ආකාරයෙන්ද වෙන්නේ කියලා වෙලා. ඇත්තටම මේ ගෙදරට වැසිකිළියක් තිබුණේ ගොඩාක් දුරින්. ඒ කියන්නේ ඔයාලට පේනවා නම් මෙන්න මේ උග්ගස්වත්ත මැද්දෙන් අර ඈතට යන්න ඕන. මෙතන ඉඳන් සාමාන්‍ය මීටර 250ක් 300ක් විතර දුර තමයි ඒ පරණ වැසිකිළියක් තිබුණේ. ඉතින් ඒක ලොකු අපහසුතාවයක්. මේ රාත්‍රී කාලයට එහෙම වැසිකිළිය පාවිච්චි කරන්න ඕනකොට ගොඩක් දුර යන්න ඕන. ඉතින් ඒකට අපි විසඳුමක් විදිහට නාන කාමරයක් එක්ක අලුතෙන් මේ වැසිකිළිය ඉදි කරනවා බාත්රූම් එකයි. එතකොට දැනට ඒකේ ඉදිකිරීම කටයුතු තමයි අපිට ලොකුවට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට අපේ බලාපොරොත්තුව මේ ජුනි මාසේ 25 වෙන්න කලින් මේ බාත්රූම් එකේ වැඩ කටයුතු ටික අවසන් කරගන්න එක. පින්වතුනි මේ තියෙන්නේ තල වපරපු හේනක් ඒ චමෝදිදුවගේ තාත්තා වගා කරන හේන. එතකොට එදා ඒ චමෝදිදුව අපොන වැදලා නැති වුණේ මීට
යාබදව තියෙනවා තව විශාල හේනක්. ඒකේ තාත්තලා බලාගත්ත හේනක් වෙනත් කෙනෙකුට අයිති. එතකොට ඒ හේනට එදා අම්මයි තාත්තයි තක්කාලි පැලින් දන්න ගිහිල්ලා හිටියේ. ඉතින් මේ දුව වැල්ලවා යෝන්සේනාංකේ කෝස් එකක් කර හිටියේ. ඉතින් එදත් හවස ගෙදර ආව කෝස් එක ඉවර වෙලා ඒ එන වෙලාවේ තමයි වැස්ස ආවේ. ඊට පස්සේ අම්මයි තාත්තයි ගෙදර නැහැ කියලා දැක්ක ගමන් මෙයාට මතක් වුණා අම්මයි තාත්තයි තෙමෙනවා කියලා. ඊට පස්සේ තමයි කුඩේ අරගෙන මේ හේන මැද්දෙන් දුවලා ගියේ එහා පැත්තේ ඉඩමට. ඒ ගිහිල්ලා කුඩේ දීලා ආපහු වෙද්දි තමයි මේ අකුණට ගොදුරුනේ. ඉතින් ඒ චම්මෝද්‍යෝගී තිබ්බ එකම හීනේ අම්මයි තාත්තයි වෙනුවෙන් හොඳ නිවසක් හදලා දෙන එක. නමුත් ඒ දුවට ඒක කරගන්න පුළුවන් කමක් තිබුණ නැහැ ජීවත් වෙලා ඉන්න කාලය තුල. ඉතින් අපේ දන්සලේ ස්වේච්ඡා කණ්ඩායමේ සමාජිකාවක් විදියට ඒ දුව අවුරුදු 1මාරකට අධික කාලයක් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරා දන්සලේ ළමයි එක්ක. ඉතින් හැම පොයටම ආවා. ඒ වගේම එළියේ දන්සල් වලදී අනිත් අසපොල අපි දන්සල් දෙනකොට ඒවට සම්බන්ධ වුණා. ඒ වගේම කාර්යබහුල දවස්වල වෙල්ල උදව් කරා. ඉතින් ඒ දුවගේ තිබ්බ හීනේ තමයි අපි මේ සැබෑවක් කරන්න වෙහෙස වෙන්නේ. ඉතින් අපි ඔයාලටත් ආරාධනා කරනවා මේ ජුනි මාසය ඇතුළත මේ නිවස ඉදිකිරීම කටයුතු අවසන් කරගන්න. ඔයාලට පුළුවන් ශක්ති පමණින් දායක වෙන්න. අපේ දන්සලේ නිලගිනුම් අංකයේ තියෙන දන්සා සේවා මුදල අපි ඒක සඳහන් කරන්නම්. ඉතින් ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මේ නිවස ඉදිකිරීම කටයුතු අවසන් කරගන්න අපේ දන්සලත් එක්ක එකතු වෙන්න කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය.